නම මොකද්ද? මගේ නම යමුනා තරංගන. හරි. එතකොට ඔයා මෙතන මොකද්ද කරන්නේ? මෙතන එන කස්ටමර්ලාට ටෝච් වල ප්‍රයිස් කියලා ඒගොල්ලන්ට ඉතින්. හරි. ඔයාට තියෙන මේ ටෝච් තමයි බලන්න තියෙන්නේ අද දවසේනේ. හරි. එතකොට මේ සේල් එක කවද වෙනකන් තියෙනවද? අප්‍රේල් 10 වෙනකන්. අප්‍රේල් 10 වෙනකන් තියෙනවා. ලොකු සේල් එකක් නේ. හරි. කාර් බහුල වෙලාවේ මට කියන්න බලන්න. ඉතින් ඔයා මේ විකුණන අයිටම් වල මොකද්ද විශේෂත්වය? කොහොමද? මේක සර් මේ අපිට දැන් මේ ප්‍රයිස් එකක් දාලා තියෙනවානේ 870යිනේ. මේකට මේ 870 140ක් අඩු කරලා තමයි අපි දෙන්නේ. 140ක ඩිස්කවුන්ට් එකක් දීලා තමයි දෙන්නේ. එතකොට මෙතන තියෙන හැම අයිටම් එකක්ම මෙහෙමද? හරි. මෙතන තියෙන අඩුම ටෝච් එකේ ගාණ කීයද? අඩුම ටෝච් එකේ ගාණ 500. අපි වෙන්නලම ගියමුනේ. අඩුම ටෝච් එකේ ගාණ 520යි. 520 මේක තමයි තියෙන්නේ නේ. හරි. එතකොට මේවා චෙක් කරලා බලලාද කස්ටමර්ට දෙන්නේ? චෙක් කරලා බලලා හොඳයි නම් අපි ගන්න කියලා කියනවා. රයිට්. හරි. එහෙනම් බොහොම ස්තුතියි. වචන කිව්වා කතා කරාට වැඩ ඇස්සේ. මල්ලි මේවා කීයද වෙන්නේ? 850. මේ සෙට් එකම. මේ සේල් එක කවද වෙනකන් තියෙනවද? අප්‍රේල් 10. අප්‍රේල් 10 නේ. That's it, the end of the song. Next time you sing along, trust me, there's nothing wrong. I just need to carry on, cause society's a myth. It's there to make you sit. Listen to what they give. Don't ask questions, shut your lid. Yeah, don't ask questions, shut your lid. I need to run away from this and go get off the grid. Feel like my brain is overloaded, man, I'm losing it. Don't let them tell you what to do, man, they don't know shit. මේ ගහලා දෙන ප්‍රයිස්ද? 100යි නේ? මේව? ආයෙ 100යි නේ? ප්ලාස්ටික් වගේ එකක්ද? ඔව් මැග්නයිට්. මේ ඔක්කොම එහෙමද? මේවා මේකද? ඔව් ගණන් කොහොමද කියන්නේ? ඒකත් 100. 100යි නේ? මේවත් 100. ඒක 100යි. පොඩි. ට්‍රේන මේක 600යි. මේක 450යි. ඒ 500යි නේ? හරි. thank you. Cause I don't give a fuck what you say. Yeah, I'ma do shit my way. So you can go kick rocks, I'ma stack bricks up, build what I want to make. Yo, I got a lot of shit to say, so I'ma do this every day. I'll be writing things until I'm fucking buried in my grave. 6 feet deep, wonder if my body won't decay. Cause my messages are timeless, so they put them on display. Oh yeah, I rap with the certainty, I have a sense of urgency. A message for eternity, for everyone eternally. I answer
You can go kick rocks, I'ma stack bricks up, build what I want to make. Cause I don't give a fuck what you say. Yeah, I'ma do shit my way. So you can go kick rocks, I'ma stack bricks up, build what I want to make. Yeah, I'ma do it my way. ඒ ලොකු එක ගණන් කොහොමද වෙන්නේ? මේක 1150. 1150. අරව කොහොමද? ඒවනේ මොනවද කියන්නේ සාස්පාන් රාස්පා එකේ සයිස් එකක් තියෙනවා. මේක 800යි. 800යි. ඒ පොඩි එකනේ. සාමාන්‍ය ලොකු ඒක 1200යි. 1200යි. තවත් ඊට වඩා ලොකුව තියෙනවා නේ. එකක් පෙන්නුම්ද? මේක 1200යි. 1200යි. ඒක 1650යි. ඒක තමයි ටික ලොකු මේක නේ. හරි. ආරෙත් තියෙනවද? මේක 1200 ඒවා. ඒ සෙට් එකම නේ. ඒක තමයි තියෙන ලොකු මේක නේ. 1400. ඒකේ සයිස් එක ප්‍රයිස් එක. ඒක මොනවා පොඩි වෙනසක් තියෙනවද සයිස් වල? පොඩ්ඩක් ලොකුව පොඩි වගේ. මේ සෙල් එක තව දවස් කීයක් තියෙනවද? තව දවස් 10ක් තියෙනවා අප්‍රේල් 10 වෙනිදා. අප්‍රේල් 10 වෙනකන් නේ. හරි. බොහොම ස්තුතියි. හරි. කියන්න බෑන මේ මුලින්ම මේ සේල් එක කවද වෙනකන් තියනවද? අප්‍රේල් 10 වෙනිදා. අප්‍රේල් 10. හරි. ඔයා බලන අයිටම් වල කියන්න බෑන අපිට ප්‍රයිසස් එක. මේ අයන් එක වතුර ෆ්‍රෙෂ් කරනවා. පොඩ්ඩක් අරගෙන පෙන්නමු නේද අපි? මේක වතුර ෆ්‍රෙෂ් කරන අයන්. වතුර ෆ්‍රෙෂ් කරන එක. ඔව්. රයිට්. මේක මේ 3800ක්. 3800. අවුලක් මෙතනින් චෙක් කරලා දෙනවා. චෙක් කරලා දෙනවා. හරි හරි. 3800. හරි. තව මොනවද තියෙන්නේ? මේක 2700යි. 2700. ඔව්. මේක ෆ්‍රෙෂ් කරන එක මේ වතුර දාන එක ඒ වුණාට මේ අරකට වගේ නෙමෙයි. රයිට්. වෙනසක් තියෙනවා. ඔව්. මේක 2300යි. 2300. ඔව්. ඒකේ වතුර ප්‍රෙස් කරන්න පුළුවන්ද? මේක වතුර ෆ්‍රෙෂ් කරන්න බෑ. බෑ. රයිට්. ආයි මෙතන බරයන් එක තියෙනවා 3800යි. වර්ග දෙකක් තියෙනවා. අපි ඒක චුට්ටක් අරගෙන පෙන්නමුද? ඒක හොඳ හෙවි එකක්ද? ඔව්. මේක බරයන් එක හොඳ එක. මේ කියකන 3800. 800. හරි. තව මොනවද අයිටම් තියෙනවා? ඔයා බලන ඒවා අපිට පෙන්නන්න. මේ පැත්තේ මොනවද තියෙන්නේ? මේ උණු වතුර බෝතලේ. උණු වතුර බෝතලේ. ඔව්. මේක 2170යි. 2170යි. හරි. මේකට ලීටරයයි 900. ලීටරය 900ක් අල්ලනවා. මේක තමයි උණු වතුර බෝතලේ. මේක ෆ්‍රෙෂ් කරලි වෙලා ඉතින් මෙතනින් ගන්න තියන්නේ. හරි. ඒ අයිටම් ටික තමයි තියෙන්නේ නේ. මෙතන මේ ඉස්සරහා තියෙන එක මොකද්ද? මේක ගැන පොඩ්ඩක් කිව්වොත්. මේක මේ ඉලෙක්ට්‍රික් කුකර් එක. මේක මේ දවස්වල වැදගත් තියෙන්නේ. ඔව්. ටිකට ගහලා. තියෙන ප්‍රශ්නත් එක්ක. මේ ඒකට ෆ්‍රී හම් වෙනවා මේ උඹුල. ඉලෙක්ට්‍රික්
මේ උඳුන ෆ්‍රී. ෆ්‍රී හම්බ වෙනවා. හරි මේක එතකොට කීයද වෙන්නේ? 8400. ඉස්සරහින් චෙක් කරලා බලලා තමයි ගන්න පුළුවන් නේ. 8400. හැම භාණ්ඩයක්ම ඉලෙක්ට්‍රික් ඒවා චෙක් කරලා දෙන්නේ. හරි. ඔය ටික තමයි තියෙන්නේ ඔයාලඟ නේ. හරි බොහොම ස්තුතියි. මේ එකක් ගන්න පුළුවන්ද නැත්නම් පැකට් එකමද ගන්නද? ගන්න පුළුවන්. සාමාන්‍ය කීයද වෙන්නේ? 100යි නේ. රයිට්. හැම ප්ලාස්ටික් අයිටම් එකකම බිල ගහලා තියෙන්නේ නේ. ප්ලාස්ටික්. Hi guys, ඔන්න ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් කරන්න හිතුවා. ඉතින් අවුරුදු සීසන් එක ඇවිල්ලා තින්නේ. හැමතැනම සේල් වලින් පිරලා. ඉතින් ලොකු මෙගා සේල් එකක් ගැන කියන්න යන්නේ අද දවසේ. ඉතින් මාත් එක්ක ඉන්නවා අහලා බලමු සම්පූර්ණ මේ සේල් එකේ කතාව. කියන්න ඔබතුමාගේ නම මොකද්ද කියලා? මම විපුල කුමාර. විපුල කුමාර. හරි විපුල කුමාර. එතකොට මේ ජයකිරණ මෙගා සේල් එකේ එහෙම නැත්නම් ගමින් ගමට යන මේ වැඩපිළිවෙලේ ඔබතුමා මොන වගේ කාර්යභාරයක්ද කරන්නේ? ඇත්තටම මෙතන ලොකුම කාර්යභාරයක් කරන්නේ අපේ ආයතනයේ සභාපතිතුමා. ඒ කියන්නේ අපි නම් මතක් කරොත් චන්ද්‍රසිරි විතානගේ මහත්මයා. ඒ කියන්නේ ජයකිරණ අධිපති. ජයකිරණ අධිපතිතුමා. හරි. ඉතින් එතුමා ගැන කියනවා නම් ඇත්තටම අපිට හිතා ගන්න බැරි පුද්ගලයෙක්. බිස්නස් පැත්තෙන්, මානසික පැත්තෙන් හිතා ගන්න අමාරුයි. බිස්නස් අයිඩියා තියෙනවා මාර විදිහට. එතකොට මේ concept එක එයාට කොහොමද මේක පහළ වෙන්නේ නැති අයිඩියා එකක් එන්නේ නැත්තේ? 100%ක්ම එතුමාගේ අයිඩියා එක. අයිඩියා එක. ඔව්. හරි මම අද ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ එතුමාව හම්බෙලා මේ වැඩසටහනේ සම්බන්ධ කරගන්න. කමක් නැහැ. ඔබතුමා එතකොට කරන රාජකාරිය මොකද්ද මෙතන? ඔව් මම ප්‍රධාන මූල්‍ය නිලධාරී. මූල්‍ය නිලධාරී. හරි මේ සේල් එක කවද වෙනකන් තියෙනවද? මේක අපි දැනට ප්ලෑන් කරලා තිනවා 10 වෙනිදා වෙනකන් තියෙනවා මේක. 25 පටන් ගත්තා. දැන් 10 වෙනිදා වෙනකන් කන්ටිනියු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි මේ සේල් එකට ආවොත් කස්ටමර් කෙනෙක් මොන වගේ දේවල්ද ගන්න පුළුවන් වෙන්නේ? අපි සරලව කිව්වොත් අයිටම් කීපයක් අපි කොස්මෙටික් පැත්තෙන් පටන් ගත්තොත් එහෙම හાર્ඩ්වෙයාර් පැත්තට යනකම්ම සීලුම දේ තියෙනවා මෙතන. ඇත්තටම කියන්න තියෙන්නේ ඉක්මනින් එන්න. මොකද ෆාස්ට් මූවින් තියෙන්නේ ඉක්මනට ඉවර වෙනවා බඩු. ගොඩක් ලාභයි. ඇවිල්ලා මේ සාමාන්‍ය කී ඉඳන් වගේ කස්ටමර්ස්ලාට ගන්න තියනවද අයිටම්? සාමාන්‍ය ප්ලාස්ටික් එකේ ඉඳන් අපි නිකන් නෝමල් කිව්වොත් ප්ලාස්ටික් රුපියල් 20 ඉඳන් තියෙනවා. 20 ඉඳන් තියෙනවා. මෙන්න මේකයි කතාව. ඉතින් ඕගොල්ලන්ට ගොඩක් වැදගත් වේවි. ඉතින් පේනවා ඇති අද සවුන්ද දවස වෙලත් සෑහෙන ක්‍රවුඩ් එකක් පිරලා තිනවා. ඉතින් හවස් වෙනකොට මේක පිරි ඉතිරි යන
මේ එකක් පේන්නේ. ඉතින් ඔන්න ඉක්මන් කරන්න අවුරුදු සීසන් එකත් එක්ක ඕගලන්ට ලොකු දේවල් ටිකක් මෙතනට ආවොත් ඕගලන්ට ගැලපෙන දේවල් ටිකක් අඩු මුදලට තෝරගන්න පුළුවන්. ඒ වගේම මේක අපි කිව්වොත් ඕපන් කරන වෙලාව සහ අවසන් කරන වෙලාව කොහොමද? අපි මේක තියෙනවා 25 ඉඳන් 10 වෙනිදා වෙනකම්. එතකොට හැමදාම උදේ 9 ඉඳලා අවසාන කස්ටමර් දක්වා. කියන්නේ අපි ප්ලෑන් කරලා තියෙන්නේ 9 තමයි. නමුත් අපි කස්ටමර් කෙනෙක් ආවම හැරිලා යවන්නේ නැහැ. අවසාන කස්ටමර් එයාට තෝරගන්න එයාගේ බිල ක්ලෝස් කළා තමයි අපි ආයතනේ ක්ලෝස් කරන්නේ. හරි. එතකොට මේ ඉස්සරහ මට පේනවා හරි අපූර්ව වාහන කීපයක්. අපි මේ පැත්තට පොඩ්ඩක් යමුද බලන්න. ටිකක් අස්සේ මේ වාහන පේලියක් නවත්තලා තියෙනවා. ඕකත් මේකත් ඇවිල්ලා අපේ මේ චන්ද්‍රශ්‍රී විතානගේ මහත්මයා කියන්නේ මගේ සර්ගේ අයිඩියා එකක් තමයි ඔය ඕකත්. එතුමාගේ මේ එතකොට මොන හරි එකතුවක්ද හොබි එක වෙනුවෙන් කරන දෙයක්ද කොහොමද? ඇත්තටම මේක මම හිතන්නේ හොබි එක. හොබි එක. මම අර මුලදී කිව්වේ හරි අමුතු පුද්ගලෙක් වෙනස් විදිහට හිතන එක්කෙනෙක් නේ. ඉතින් ඇත්තටම ආඩම්බර වෙන්න ඕනේ ජයකිරණ එතුමා ගැන. මොකද මේ වගේ අසීරු අමාරු වෙලාවකත් ලංකාවේ මේ වගේ දැවැන්ත සේල් එකක් පාරිභෝගිකයන්ට අඩු මුදලකට ලබා දීම ගැන ඉතින් ඇත්තටම අපේ රටේ පුද්ගලෙක් විදිහට අපි ඇත්තටම ආඩම්බර වෙන්න ඕනේ, සුබපතන්න ඕනේ. එතුමා නැති වුණත් ඉතින් මං හිතන්නේ එතුමාට මේ වගේ දැවැන්ත වැඩපිළිවෙල කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් අපි කතාව පටන් ගමු. දැන් අපි මේ අපේ සර් මෙතනට මේ ටික දාලා තියෙන්නේ. ගොඩක් දුරට මේකට එන්නේ ගොඩක් බඩු ගන්න කට්ටිය එනවා. ඒගොල්ලන්ට බඩු ගන්න එකට අමතරව මේ බලලා යම්කිසි විනෝදාස්වාදයක් ලබන්න, එතකොට යම්කිසි දැනුමක් ලබන්න ඇවිල්ලා තමන්ට ලස්සනට ෆොටෝ එකක් ගහගෙන යන්න පුළුවන්. කොහොමද හිතන්නේ මේ සෑහෙන පරණ වාහන තියෙනවා අපි දැකලත් නැති නේද? පරණ වාහන තියෙනවා. දැන් මේවා හිම ගොඩක් ඔව් මං හිතන්නේ මේ වගේ වාහන දැකලා මම දැක්කා. කියන්නේ ඔය එක ද්‍රවශීලී ද්‍රව්‍ය ප්‍රවාහණයට යොදාගත්ත දේවල් තමයි. සමහරවිට ලංකාවටම තියෙන්නේ මේක විතරක් වෙන්නත් පුළුවන් නේ. පුළුවන්. ඉතින් ඇත්තටම වටිනවා ගොඩක් මේ පුංචි අයට පවා මේවා ගැන මේ විස්තරයක් කතා බහ කරලා මේවා පෙන්නලා ඉතින් මේ සේල් එකට එන ගමන් මෙන්න මේවත් දැක බලාගෙන ඡායාරූපයක් අරගෙන ඉතින් බලා කියා ගන්න එක. අපිත් එක්ක සම්බන්ධ වුණා ට්‍රැවලින් අර යුරෝප් නාලිකාව ඒ වගේම ට්‍රැවලින් අර පේජ් එකත් එක්ක සම්බන්ධ වෙලා මෙච්චර මේ අසීරු මොහොතක වැඩ රාජකාරී බහුල මොහොතක ඔබතුමා අපිට දුන්න සහයෝගයට බොහොමත්ම ස්තුතියි. තව එකක් තියෙනවා. දැන් අපි මේක තියෙන්නේ වැලිවේරිය මද්දුම් බණ්ඩාර කියන ඉස්කෝලේ ක්‍රීඩාංගණේ එන්න ඇවිල්ලා ගන්න අවශ්‍ය නම් මේ සේල් එක මට පොඩි ප්‍රශ්නයක් අහන්න හිතුණා. පාසලක පිට්ටනිය තියන්න ඒකත් ප්‍රධාන අරමුණක් වෙන්නේ නැති කියලා හිතන පාසලට යම්කිසි දෙයක් කරන්න. අනිවාර්යෙන් එතුමාගේ ඒකත් අදහසක් තමයි පාසලට යම්කිසි සුබදායකයක් ලබා දීලා එතකොට බඩු ගන්න ඉන්න පාරිභෝගිකයන්ටත් යම්කිසි අර ගන්න බඩු ගන්නවා කියන එක හැමතැනම කරන්න පුළුවන් එකක්. නමුත් මේ වගේ වාහන ටිකක් දාලා එතකොට අර වගේ මෙරිගු රවුන්ඩ් එකක් ඒක නම් ඉස්කෝලෙන් කරන එකක්. ඒ වගේ දාලා එතකොට ලස්සන්ට ප්ලෑන් කරලා කරන්න අයිඩියා එකකුත් ඒ වගේ තියෙනවා. ඒ වගේ කරපු එක ගැන ඇත්තටම සතුටු වෙන්න ඕන නේද? නිකන් හරි වෙනස් විදියකට මේ සේල් එක මිනිසුන්ගේ සිත ගත ඇදලා යන විදිහට නේද? ඇදිලා යන විදිහට හරි අමුතු වැඩපිළිවෙලක් කරපු එක ගැන ඇත්තටම එතුමාට අපි හදවතින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ස්තුතිවන්ත වෙන්න ඕනේ ආයතනයේ. ඉතින් අපි ආයි දවසක බලමු එහෙනම් එතුමාව මට ඇත්තටම හරි සන්තෝෂයි. එතුමාත් එක්ක වැඩ කිරීම සම්බන්ධ වෙනොත්. ඔව් මට ඇත්තටම තේරෙනවා මේ ඔබතුමාත් ඒ ගැන එතුමා ගැන හරි වර්ණාවෙන් හරි මේවකින් කතා කරන්නේ සේවකයෙක් විදිහට. ඉතින් එතුමා කොච්චර හොඳද කොච්චර අවංක පුද්ගලයෙක්ද රටට කොච්චර වැඩදායි පුද්ගලෙක්ද කියලා තේරෙන කතාවක්. හරි බොහොමත්ම ස්තුතියි. එහෙනම් අපි බලමු තවත් දවසක එතුමාව සම්බන්ධ කරගෙන මේක ඉදිරියට ගෙනගෙන යන්න.